හායි යාළුවනේ කොහමද ඔයාලට? අද මං ඔයාලට අරගෙන ආවේ අලුත් නවකතාවක් වන ෂෙනායාගේ සැබෑ වූ සිහිනය කියන කතාවයි. මේකේ පරිච්ඡේදය පළවෙනි පරිච්ඡේදය තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. උදෑසන මාවදිවි තේ කෝප්පයක් සාදාගත් ෂෙනායා තම නිවස ඉදිරිපිට ඇති අඹ ගසයට ගල් පංකුවට වාඩි වී තේ කෝප්පේ පානය කරන්නට විය. දුව මොකද මේ පින්නේ ඉඳගෙන කරන්නේ? පීනසේ හැදේ දුවේ. ඒ කතා කළේ ෂෙනායාගේ මව වන සාවිත්‍රි හේමලතයි. හරි අම්මා මං තව ටිකකින් ගෙට එන්නම්. ඉක්මනට ආවොත් හොඳයි. හරි අම්මා. ෂෙනායාගේ නිවස පිහිටා ඇත්තේ නුවර දළදා මාලිගාව පෙනෙන මානයේ. ෂෙනායා සහ ඇයගේ පවුල ඉතා දුප්පත් ජීවිතයක් ගත කරයි. එම පවුලේ අම්මා, තාත්තා, ෂෙනායා සහ ෂෙනායාට තවත් පුංචි නංගි කෙනෙක් සිටිති. ෂෙනායාගේ මුළු පවුලම ජීවත් වන්නේ තාත්තා කරන කුලී වැඩවලින් ලැබෙන පුංචි ආදායමෙන්. ෂෙනායා ඉතා රූමත් අවුරුදු 18ක පුංචි ගැහැණු ළමයෙකි. ඇයගේ පියාගේ නම සරත් ගුණපාල වන අතර ඇයගේ නැගණියගේ නම ලයිලි අමේලියයි. අමේලියා තවම පාසල් යන වයසේය. ඇය පුංචි වුණාට හරිම ලස්සන දඟකාර ගෑනු ළමයෙක්. නමුත් දැන් දින කිහිපයක සිට ෂෙනායාගේ පියා වන සරත් ගුණපාල මහතා වකුගඩු රෝගයේ හේතුවෙන් එක්තැන්ව සිටී. මවටද රැකියාවක් කිරීමට නොහැකි හේයින් පවුලේ බර කරට ගැනීමට සිදුවන්නේ ෂෙනායාටයි. එම නිසා තම නැගණිය වූ අමේලියා පාසල් යැවීමට මව්පියා රැක බලා ගැනීමට ෂෙනායාට සිදුවේ. ඊට අමතරව ඇයට රැකියාවක අවශ්‍යතාවය මතුවිය. ඇය රැකියාවක් සොයා ගැනීම සඳහා පත්තරයක් මිලදී ගැනීමට ඇයට ටවුමට යාමට සිදුවිය. අම්මා මම ටක් ගාලා ටවුමට ගිහින් එන්නම්. හරි දුව, ඊ පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්. හරි අම්මා. ෂෙනායා ඉක්මනින්ම තම කාමරයට ගොස් තම අත් බෑගයේ තිබූ රුපියල් 100ක නෝට්ටුවද රැගෙන ලහි ටවුමට ඇවිද ගියාය. නුවර ටවුමේ පත්තර විකුණන කඩයක් පිහිටා ඇත්තේ ෂෙනායාගේ නිවසට මදක් දුරින්ය. එම නිසා ඇයට ටික දුරක් පයින් යාමට සිදුවිය. ඇය කඩේට ගොඩ වූවහම කඩහිමියා ඇයගෙන් මෙසේ ඇසුවාය. "ආමේ ෂෙනායා දුවනේ කොහොමද ඉතින්?" "හොඳයි අංකල්." "කොහොමද දුවේ අම්මටයි තාත්තටයි?" "අම්මට නම් හොඳයි. තාත්තට තමා ටිකක් අමාරු. මං මේ ආවේ පත්තරයක් ගන්න කියලා." "ආ ඒක හොඳයි පුතේ." "කීයද අංකල් ගාණ?" "රුපියල් 50යි පුතේ." "ආ මෙන්න